හෙලෝ ගයිස් අද බං කියලා තියෙන්නේ 2026 YouTube channel එකකින් සල්ලි හොයන්න පුළුවන් විදි පහක් ගැන. එහෙනම් අපි බලමු වීඩියෝ එකේ කතා කරමු කොහොමද මේක ගැන කරන්න කියලා. මුලින්ම ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද මේ ඔයාලා කොටස් පහක් මම වීඩියෝ එකේ කියලා තියෙනවා. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි, පස්වෙනි විදිහට මුල්ම එක තමයි ඔයාලගේ ස්පොන්සර්ෂිප්. දෙවෙනි එක තමයි ඇෆිලියේට් මාකටිං. තුන්වෙනි එක තමයි AdSense. ඒ කියන්නේ YouTube මොනිටයිසේෂන් කරලා. ඊළඟ එක තමයි ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් මොකක් හරි ඔයාලට සේල් කරගන්න පුළුවන්. සේල් කළා ඔයාලට ඉන්කම් එකක් ගන්න පුළුවන්. අනිත් එක තමයි කාගේ හරි මේ ඇඩ් ප්‍රොමෝට් කරලා ඔයාලට YouTube එකේ මේ earning එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ කාගේ හරි ඇඩ් එකක් ප්‍රොමෝට් කරලා ඔයාලට එතනින් කමිෂන් එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකේ බලමු ඉදිරියට කොහොමද මේ ටික කරන්න කියලා. මම ඔයාලට එකින් එක කියලා දෙන්න. අපි එහෙනම් හරි අපි එහෙනම් බලමු පස්වෙනි ක්‍රමය මොකක්ද කියලා. YouTube එකෙන් සල්ලි හොයන්න පුළුවන්. හොඳම මේකක් තමයි මේ දවස්වල ගොඩක් කට්ටියම ගන්න එක තමයි YouTube live. live දීලා ඔයාලට ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ කැටගරි ගැන ඔයාලට ගේමින්ද ඔයාලගේ සාමාන්‍ය ඔයාලා කරන ඔයාලගේ YouTube කැටගරි අනුව හොඳටම සල්ලි හොයන්න පුළුවන් දෙයක් තමයි මේක. ගොඩක් කට්ටිය live දීලා සල්ලි හොයනවා. ඒ කියන්නේ ගොඩක්ම හොඳ ක්‍රමයක් මේක. මේකේ සුපර් chat වලට, ඒ කියන්නේ සුපර් තැන්ක්ස් ඒ කරන ගොඩක් කමෙන්ට් වලට එහෙම ගොඩක් කට්ටිය බලනවා. මොකද ඒක live එකෙත් සමහර ඇඩ් දීලා ඔයාලට ලොකු ගණක් ගන්න පුළුවන්. මොකද live එකේදී එකපාරම ගොඩක් කට්ටිය බලනවා. ඒ බලන වෙලාවට ඇඩ් එකක් එහෙම ප්ලේ වුණාම ඒ ඇඩ් එක ඔටෝම කට්ටිය බලනවා. ඒ කියන්නේ live එකේ. එතකොට තප්පර ගානක ඇඩ් එකක් ප්ලේ වෙන්නේ. ඒ ඇඩ් එක ඉක්මනට කට්ටිය බලනවා. ඒ කියන්නේ මොකද live එකේදී එතකොට ඔයාලට මේ අනිත් වීඩියෝ වගේ නේ ස්කිප් කරන්න. මේකෙදි ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. මොකද live ඔයාලට දෙන්න පුළුවන් පැය 3 4 5 ඔය වගේ ගාණක් නෑ. සාමාන්‍ය පැය 10 15ක් වුණත් ඔයාලට දෙන්න පුළුවන්. මේකත් හොඳම දෙයක්. මේ වගේ දෙයක් කරලා ඔයාලට views ගොඩක් ගන්න පුළුවන්. මොකද money ගන්න පුළුවන් direct ඉන්කම් එකක් ගන්න පුළුවන් හොඳම විදිය මේක. මේක දැන් ලංකාවේ ගොඩක් කට්ටිය කරනවා. ඔයාලා දැකලා තියෙයි YouTube live බලන්න පොඩ්ඩක් ලංකාවේ ගොඩක් කට්ටිය කරනවා. ඔයාලට ඕනම දෙයක් ඔයාලට පුළුවන් දෙයක් live එකක් දෙන්න පුළුවන්. ගේම් එකක් ගහන දෙයක්, ඔයාලා විනෝදාංශයක් විදියට ගන්න දෙයක්, ඔයාලගේ නිර්මාණයක් හදන එකක්, ඔයාලට කැමති දෙයක් දෙන්න පුළුවන්. මේකත් හොඳ විදියක්. එහෙනම් ඔයාලා මේක try කරලා බලන්න. මම ඊළඟ වීඩියෝ එකේ කියන්නේ කොහොමද ගන්න channel එකක් හදන්න කියලා. අපි බලමු කොහොමද හරියටම විදි පහක. එහෙනම් පස්වෙනි එක මේක. අපි බලමු හතරවෙනි මොකද්ද කියලා. හතරවෙනි එක තමයි ප්‍රොඩක්ට් එකක් සේල් කරන එක. ඔයාලට පුළුවන් ඩිජිටල් ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ e-book එකක්, ප්‍රසන්ට් එකක්, කෝසස් එකක්. ඒ කියන්නේ ඔයාලගේ මොකක් හරි කෝස් එකක් තියෙනවා. ඔයාලගේ මෙන්න ඕනේ. සාමාන්‍ය කට්ටිය ට්‍රේඩින් කෝස් තියෙනවා. එක එක ඔය ඉගෙන ගන්න කට්ටියට කෝස් තියෙනවා. ඒ වගේ ඔයාලට කෝස් මේකේ විකුණන්න පුළුවන්. කියන්නේ කවුරු හරි කෙනෙක් ඔයාලට ස්පෝක්ස්පර්සන් කෙනෙක් විදියට අරන් එයාලගෙන් ඔයාලට එයාලගේ ඇඩ් එක අරන් ඔයාලට මේක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඒකත් හොඳම ඉන්කම් එකක් ගන්න පුළුවන් විදියක් 2026. මේවා සේල් කරලා ඔයාලට හොඳ ඩිරෙක්ට් ඉන්කම් එකක් ගන්න පුළුවන්. මේක මේ වෙන කාගෙම කට්ටිය කරන ඔයාලට මොකක් හරි හැකියාවක් තියෙනවා නිර්මාණයක් හදන්න පුළුවන් නම් ඔයාලගේ එකක් වුණත් ඔයාලට සේල් කරගන්න පුළුවන්. මේකත් ඔයාලා try කරලා බලන්න. ඔයාලගේ අපි ඊළඟට බලමු තුන්වෙනි එක මොකක්ද කියලා. තුන්වෙනි එක තමයි affiliate marketing. ඒ කියන්නේ ඔයාලා මේකේ මම පොඩ්ඩක් ඔයාලට හඳුන්වන්නම්. ඔයාලා link එකක් දාගෙන ඒ කියන්නේ ඔයාලට Daraz එකේ ඒ කියන්නේ ඔය එක එක තියෙන්නේ Temu එකේ ඔය වගේ එක එක තියෙනවා මේ shop ඒ කියන්නේ පොඩි item විකුණන ඒ වගේ එකක ඔයාලා සාමාන්‍ය ඔයාලා YouTube වීඩියෝ එකක් හැදුවා ගන්න බෑ. හැදුවට පස්සේ ඔයාලා description එකේ හරි මේ ඔයාලගේ ad එකක් play වෙනවා. නැත්නම් ඔයාලට පළවෙනි comment එකේ link එකක් දාලා කියන්න පුළුවන් මේ ඔයාලට product එකක් ඉස්සලාම review කරන්න. review කරලා මේක ගන්න මේ link එකකින් ගිහලා කියන්න. ඊට පස්සේ link එකකින් ගියාම ඒ link එකෙන් ගිහලා කවුරු හරි මේ product එක buy කරොත් හරි ඒක මේ sale කරන්න කවුරු හරි share කරොත් හරි ඔයාලට එතනින් commission එකක් එනවා. ඔයාලට ඒක account එකක් හදාගන්න පුළුවන්. මම ඒකත් කරන්නේ කොහොමද කියලා කියන්නම්. මේකත් පැසිව් ඉන්කම් එකක් ගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට Daraz එකේ Temu එකේ වගේ මේ ආයෙ තව එකක් තියෙනවා AliExpress අන්න ඒ වගේ ඔයාලට ගොඩක් ඒවා කට්ටිය මේකෙන් අල්ල ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එකක් දාලා ප්‍රොඩක්ට් එක ඔයාලා සාමාන්‍ය හිතන්නකෝ හොඳ මේ ඔයාලට ස්පීකර් එකක් හම්බුණා කියලා. තව ඔයාලට earbud එකක් වගේ හම්බුණා නම් පොඩි ගානකට රුපියල් 200කට 300කට ඔයාලට පොඩි වීඩියෝ එකක් හදලා මම මේක ගත්තා මේක හොඳයි. ඔයාලා මේක අරන් try කරලා බලන්න මේ ගානට වඩනවා කියලා දාන්න. ඊට පස්සේ ඔයාලට පල්ලෙහාන link එක දාන්න. මේ link එකෙන් ගිහලා ඔයාලත් මේක buy කරන්න කියන්නේ. දවස් දෙක තුනක් යනවා කියලා දාන්න. ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ පොඩි වීඩියෝ එකක් හඳුන්වලා දාන්න. මේ ඕන දෙයක් දාන්න පුළුවන්. පොඩි මොකක් හරි item එකක් ගෙදරට ඕන පොඩි මොකක් හරි එකක් ඔයාලට සාමාන්‍ය ලොකු එකක් ගන්න පුළුවන්. හොඳ ෆෝන් එකක් වගේ අරන් මේ ඒ කියන්නේ ලොකු ඒවට ඔයාලා ගාන කමිෂන් එක වැඩි. ෆෝන් එකක් හිතන්න රුපියල් 25000ට 30000ට වගේ මේකෙන් buy කරොත් ඔයාලට ලොකු කමිෂන් එකක් එනවා. රුපියල් 2-3000ක විතර කමිෂන් එකක් එනවා. ඔයාලට ඒකෙමුත් මුදල් උපයන්න පුළුවන්. හොඳම විදියක් තමයි මේක. අබ්බල ඊළඟ එක මොකක්ද කියලා. දෙවෙනි එක තමයි ස්පොන්සර්ස්. මේක තමයි ප්‍රධානම දේ. ඔයාලගේ මොකද ඔයාලගේ channel එකට ගොඩක් මේ කම්පැනිස් වලින් පේ කරනවා. ඒ කියන්නේ යාලගේ විවිධ ඇඩ් දෙනවා. ඒ ඇඩ් ඔයාලගේ ඔයාලා හිතන්න වීඩියෝ එකක් විනාඩි 8ක වගේ හැදුවා නම් ඒ 8ක හැදුව එකට ඔයාලට ඇඩ් දෙකක් විතර දාගන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එක මුලයි අගයි.
ඊට පස්සේ ඇඩ් වලට ඔයාලට ඉන්කම් එකක් එනවා. ඔයාලගේ channel එකට grow වුණාම ඒ කියන්නේ ටිකක් කල් යන්න ඕනේ මේ වැඩේ කරන්නට. channel එක ඔයාලා හොඳට හදාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලගේ product එක වගේ ඔයාලට ස්පොන්සර්ෂිප් දෙනවා. ඊට පස්සේ ඔයාලට ඒ විදිහට ඒ වගේමොත් මේ හම්බ කරන්න පුළුවන්. ගේමින් channel එකක් කරන කට්ටියට තමයි මම මේක ගොඩක් රෙකමන්ඩ් කරන්නේ. මොකද එයාලගේ එක ගේම් වල එක ටිප්ස් තියෙනවා. එක අර බයි කරන දේවල් තියෙනවා. ඒ වගේ දේවල් එයාලට තව කරන්න ඕනම දෙයක් කරන්න පුළුවන්. මම මේක මේ උදාහරණයක් විදිහට ගත්තේ. ඔයාලා ඒක try කරලා බලන්න. අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. ඊළඟ එක තමයි ප්‍රධාන දේ YouTube AdSense. ඇඩ් වලින් කියන්නේ ඔයාලගේ මේ channel එක monetization වෙන්න ඕනේ. මේක කරන්න ඔයාලා මේ channel එකේ YouTube ප්‍රාර්ථනා ප්‍රෝග්‍රෑම් කියන එකට join වෙන්න ඕන. YouTube වලින් ඇඩ් දාගෙන earning කරන්න පුළුවන්. මේක තමයි ප්‍රධානම දේ. කියන්නේ ඔයාලගේ YouTube channel එකේ පළවෙනි monetization කියන්නේ මේක. ගොඩක් කට්ටිය මේක කරගන්න තමයි මේ YouTube channel එකක් කරලා හදන හිට මේක ගොඩක් කරන්න අමාරුයි කියලා ගොඩක් කට්ටිය කියනවා. මේක හරි ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනි subscribe 1000යි watch time 4000යි හදා ගන්න ඕනේ. ඒක කියන්නේ ඔයාලට ඔයාලගේ බැලුම් වාර ප්‍රමාණයයි බලන කට්ටිය ඔයාලගේ channel එක subscribe කරලා තියාගෙන කැමති නම් එයාලා තව වීඩියෝ එකක් බලන්න subscribe කරලා තියාගත්තම එයාලට ඊළඟ වීඩියෝ ගුණත් පෙන්වනවා. ඒකට එයාලා ඔයාලගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්නකොට ඔයාලට මේ වීඩියෝ එකක් දැම්ම ඔයාලට හොඳට views යනවා. තව කට්ටිය draw කරගන්න පුළුවන්. මේක තමයි already achieve කරලා තියෙන අය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ලංකාවෙත් ගොඩක් කට්ටිය ඉන්න වයිල් කුක් වගේ තමයි මේ ලංකාවේ වැඩිම subscribe මං හිතන්නේ 10 million වගේ ඉන්නවා. එයාලට හොඳ income එකක් එනවා මේ YouTube ad වලින්. ඔයාලට මේක හදාගන්න ලේසියි. මම කොහොමද ඊළඟ වීඩියෝ එකේ ගේන්නම්. කොහොමද මේක achieve කරගන්නේ, කොහොමද YouTube channel එකක් හදන්නේ, කොහොමද මං කිව්ව විදිහ මේ විදිහ පහ කොහොමද කරන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන පොඩි දෙයයි YouTube channel එකක් හදලා වැඩේ පටන් ගන්න විතරයි. පොඩි වීඩියෝ ඔයාලා මුලින් ඉඳලා දාන්න යන්න. හරියට පිළිවෙලට හදාන්න යන්න. එක ඒවා දාන්න ඕවා. එක කැටගරි එකක් ගේමින් නම් ගේමින්. එතකොට ඔයාලගේ නිර්මාණයක් දාන්න ඕන නිර්මාණයක්, ටෙච් නම්, ඔන්ලයින් මනී ගැන නම්, තව සින්දු කියන්න පුළුවන් නම්, ඔයාලට නටන්න පුළුවන් නම්, තව ෂෝට් වීඩියෝ හදන්න පුළුවන්. ඒ වගේ එක. ඒ කියන්නේ තව නැචරල් වීඩියෝ හදන්න පුළුවන් නම්, ඒ වගේ කැමති දෙයක් ඔයාලට දාලා මේකෙන් වීඩියෝ හදලා ඒවට ඉන්කම් එකක් ගන්න පුළුවන්. හැබැයි මේක ටික කාලයක් යන මාසයක් දෙකක් වගේ. හරියට හදාගත්තොත් ඔයාලට මේන් ඉන්කම් එකක් ගන්න විදිහට උනත් හදා ගන්න පුළුවන්. එහෙනම් මේවා ටික ඔයාලා try කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලට හොඳ ගේමක් ගහ ගන්න පුළුවන් YouTube වලින්. එහෙනම් අදට වීඩියෝ එක නවත්තන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු YouTube channel එක කොහොමද හදන්නේ කියලා. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් අදට වීඩියෝ එක නවත්තන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.